ඔයාටත් කොන්ද කැක්කුම නිසා මුළු දවසම පීඩා විඳින්න වෙලා තියෙනවද? නැගිටිනකොට, වාඩි වෙනකොට, එහෙමත් නැත්නම් බරක් උස්සනකොට කොන්ද හිරිවැටෙනවා වගේ දැනෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. hi welcome back to my channel. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක් සම්බන්ධවද කියලා දැනටමත් ඔයාලා දන්නවා. එහෙනම් අපි වැඩි කතා නොකර අද වීඩියෝ එකේ මාතෘකාවට යමු. සමහර වෙලාවට උදේට ඇඳෙන් නැගිටිනකොට කොන්ද හිරිවැටිලා වගේ දැනෙනව නේද? නැත්තම් ටික වෙලාවක් කුස්සියේ වැඩ කරනකොට, රෙදි හොදනකොට කොන්ද දිගෑර ගන්න බැරි තරම් රිදෙනවා ඇති. අපි හිතන්නේ මේක ලොකු ලෙඩක් කියලා. හැමදාම බෙහෙත් බොන්න වෙයි කියලා. ඒත් ඇත්තටම අපේ දිනචරියාවේ අපි කරන පොඩි වැරදි තුනක් හදාගත්තොත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මුලින්ම බලමු අපි කරන්නේ වැරදි මොනවද කියලා. වැරදි අංක 1 තමයි වැරදි විදිහට බරක් උස්සන එක. අපි ගොඩක් වෙලාවට බිම තියෙන බර දෙයක් උස්සන්නේ කොන්ද නමලා. අන්න එතන තමයි ලොකුම වැරද්ද තියෙන්නේ. එතකොට අපේ මුළු බරම වැටෙන්නේ කොඳු වැට පෙළට. ඒකට විසඳුම තමයි බරක් උස්සනකොට දන හිස් නමලා වාඩි වෙලා ඒ දේ උස්සන්න පුරුදු වෙන්න. වැරදි අංක 2 තමයි එක දිගට වාඩි වෙලා සිටීම සහ හිටගෙන සිටීම. ඔයා ඔෆිස් එක වැඩ කරන කෙනෙක් නම් හෝ ගෙදර එක දිගට කුස්සියේ වැඩ කරනවා නම් කොන්දේ මස් පිඩු තද වෙන්න ගන්නවා. මේකට විසඳුම තමයි හැම විනාඩි 30කට සැරයක්ම පොඩ්ඩක් ඇවිදලා ඇඟ පොඩ්ඩක් ස්ට්‍රෙච් කරගන්න එක. ඊළඟට වැරදි අංක 3 තමයි නිවැරදි නොවන සපත්තු සහ මෙට්ට භාවිතය. අපි නිදාගන්න මෙට්ටය ගොඩාක් මෘදු වැඩි නම් කොන්ද වංගු වෙනවා. ඒ වගේම හයි හීල් සපත්තු දාන එකත් කොන්දට ඍජුවම බලපානවා. දැන් මං කියලා දෙන්නම් බේත් නැතුව මේකට කරන්න පුළුවන් දේවල් කීපයක්. අංක 1 උණු වතුර ඇල් වතුර සත්කාරය. කැක්කුම තියෙන වෙලාවට විනාඩි 10ක් විතර උණු වතුරින් තවන්න. ඒක මස් පිඩු ලිහිල් කරන්න උදව් වෙනවා. ඊළඟ පියවර තමයි නිවැරදි ඉරියව්ව. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්නකොට හැම වෙලේම කොන්ද කෙලින් තියාගන්න මතක තියාගන්න. ඉතින් මේ වගේ පොඩි දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාටත් ශරීරයේ වේදනාවක් නැතිව ලස්සනට දවසේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි සුව නිින්දක්. ඔයා පැත්තට හැරිලා නිදාගන්න කෙනෙක් නම් දනිස් දෙක මැද්දට කොටයක් තියාගන්න. ඒකෙන් කොන්ද පීඩනය ගොඩාක්ම අඩු වෙනවා. හැබැයි මම මේ කියලා දුන්නේ සාමාන්‍යයෙන් අපේ වැරදි ඉරියව් නිසා ඇතිවන කොන්ද කැක්කුම් වලට කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් විතරයි. හැබැයි ඔයාගේ කොන්ද කැක්කුම මේ කියන ලක්ෂණ එක තියෙනවා නම් ඒක හරිම අවදානම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් ගෙදර ප්‍රතිකාර කර ඉන්නේ නැතිව වෛද්‍යවරයෙක් හම් වෙන්න ඕනේ. ඔයාගේ කොන්ද තියෙන කැක්කුම එක තැනක විතරක් තියෙන්නේ නැතිව හරියට කරන්ට් එකක් වැදුනා වගේ තට්ටම් ප්‍රදේශයෙන් පටන් අරන් කකුල දිගේ පල්ලෙහාටම යනවා නම් ඒක සැලකිය යුතු තත්ත්වයක්. මේක ගොඩාක් වෙලාවට කොඳු වැට පෙළේ ස්නායුවක් තදවීම නිසා ඇතිවෙන වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේදනාවක් නම් ඔයාට තියෙන්නේ ගෙදර කරන සුළු අත් බෙහෙත් කරන්නේ නැතිව වෛද්‍යවරයෙක් හමු වීම තමයි සුදුසුම දේ. ඉතින් ඊළඟට ඔයා ඇවිදිනකොට එක පාරටම කකුල පණ නැති වෙලා යනවා වගේ දැනෙනවා නම් නැත්තම් කකුලේ ඇඟිලි හිරිවැටිලා අතේ ඇඟිලි හිරිවැටිලා කූඹි කනවා වගේ දැනෙනවා නම් ඒකත් ලොකු අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. ඊළඟට හැම ඉරියව්වක්ම මාරු කරලත් රැ පුරාම නිදාගන්න බැරි තරම් වේදනාවක් තියෙනවා නම් ඒකත් ඔයා නොසලකා හරින්න එපා. අනිත් දේ තමයි කොන්ද කැක්කුමත් එක්කම ඔයාට ඇඟට අමුතු සීතලක් හෝ උණ ගතියක් දැනෙනවා නම් නැත්තම් කෑම පාලනයක් නොකරම ඇඟේ බර අඩු වෙනවා නම් ඒක ශරීරයේ ඇතුළත ඇතිවන වෙනත් ආසාදනයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් මම කිව්වේ ඉහත ලක්ෂණ තුනට අමතරව
වෙනත් බරපතල ලක්ෂණ ඔයාගේ ශරීරයේ ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙන එක තමයි සුදුසුම දේ. ඉතින් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ලබා ගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට මම යනවා සතුටින් පරිස්සමින් ඉන්න.